මහේෂ් මහත්තයා මට කියන්නේ. ඇත්තටම අපි ඉන්නේ අම්බලන් වල නෙමෙයිද? අපි ඉන්න ගෙදර කොච්චර කාලයකට ඔයාට ආයිතිද මට ආයිතිද? සින්නක්කර කියලා බොරු වචනයක් තියෙනවා. සින්නක්කර කියන බොරු වචනේ තේරුම මොකද්ද? අවුරුදු 100කට අඩු කාලයක් මගේ කියලා හිතාගෙන ඉන්න එකට. අවුරුදු 50ක් තියාගෙන ඉන්න එක සින්නක්කර නෙමෙයි නක්. කුලියට ඉන්නවයි කියලා කියන එක අවුරුදු 15ක් 20ක් කියන එක කුලියක් නක්. 15 20 ඒවා 3ක් 4ක් වෙච්චාම කුලියක් වගේ කියලා හිතෙන්නේ නැද්ද? එහෙම ගත්තාම අපි කවුරුත් ඉන්නේ අම්බලන් වල තමයි. කවුරුවක්වත් කිසිම දෙයක් අරන් යන්නේ අම්බලමේ ඉන්නකම්. අම්බලමේ ඉන්න අය අඳුරනවා. අම්බලමෙන් ගියාට පස්සේ අපි ආය අඳුරන්නේ. ඉතින් හරියට උපන් දිනේ ගණන් කරලා බලන්න ඊට මාස 9කට කලින් අපි හිටියේ වෙන ඇඟක. හරියට ඉපදිච්ච දවසේ ඉඳලා අවුරුද්දකට පෙර ඒ දිනෙම මතක් කරලා ගත්තොත් අපේ අම්මා වෙන එක්කෙනෙක් තාත්තා වෙන එක්කෙනෙක් අඳුරනවද? අඳුරන්නේ. අපි මැරුණොත් මැරිච්ච දායේ ඉඳලා තවත් මාස 9ක් ගියාට පස්සේ අපේ අම්මා වෙන එක්කෙනෙක් තාත්තා වෙන එක්කෙනෙක්. ඉතින් ඉන්නේ අම්බලමක නෙමෙයිද? ලෝ අම්බලමේ ඉඳලා තමයි එන්නේ ආගන්තුකයෝ මේ ඉන්න කොහොම. අම්බලන් වලට නඩු කියන්න බෑ. ඇයි? අම්බලන් වලට අයිතිකාරෝ නේ.